Hi everyone. අද අපි බලමු මේ ඉංග්‍රීසි භාෂාවේ බොහොම සුන්දර වචනයක් තියෙනවා මේක අපි එදිනෙදා ජීවිතේ නිතරම යොදා ගන්න ඕන නම් ගොඩක් හොඳයි මේ විශේෂයෙන්ම රික්වෙස්ට් කරද්දි එහෙම නැත්නම් යම් කිසි කෙනෙකුට යම් විධානයක් අද ඩිමාන්ඩ් එකක් කමාන්ඩ් එකක් කරද්දි ඒකටත් මේ වචනේ යොදාගත්තොත් ඒක බොහොම ලස්සනයි නැත්නම් බොහොම විනීතභාවය වැඩි. නමුත් ගොඩ දෙනෙක් මේ වචනේ දැන සිටියත් මේක යූස් කරන්න පොඩි මැලිකමකුත් තියෙනවා. ඇත්තටම මේ වචනේ යූස් කරනවා නම් ඒක ඊටාම ලස්සනයි සහ ඒකට ඒ විධානයට හරි ඒ රික්වෙස්ට් එකට හරි ලක්වන මේ පාර්ටි එක නැත්නම් ඒ පාර්ශවයට යම්කිසි හැඟීමක් ඇති වෙනවා. ඕගොල්ලෝ බොහොම වැදගත් විදියට කතා කරනවානේ කියන. අපි බලමු මොකද්ද මේ වචනේ. මොකද්ද මේ වචනේ ඇත්තටම? මේ වචනේ තමයි ප්ලීස් කියන එක. ප්ලීස් අපි ප්ලීස් කියලා මොන හරි දෙයකට මොන හරි අපි රික්වෙස්ට් එකක් හරි විධානයක් හරි දෙද්දි ප්ලීස් කියලා අපිට ඇඩ් කරගන්න පුළුවන් නම් ඒක ඊටාම ලස්සනයි. ඒ කියන්නේ අපි කෙනෙකුට ඉඳ ගන්න කියනවා sit down. sit down කියන වෙනුවට please sit down කියන එක ඊටාම විනීතයි. ඉතින් අපි බලමු මෙන්න මේ වචන යොදා ගන්න එදිනෙදා ජීවිතේ දෙමාපියන්ට පුළුවන් තමන්ගේ ළමයි එක්ක මේ please කියන වචන යොදා ගන්න. ඒ කියන්නේ ළමයිට හැමතිස්සෙම දෙමාපියෝ විධාන දෙනවා. මේ විධාන අස්සෙත් අපිට පුළුවන් නම් මේ son or පුතා please open the door, please close the door, please turn on the TV නැත්නම් please turn off the TV නැත්නම් please turn on the light නැත්නම් turn off the light වගේ මේ වගේ අපිට please add කරගන්න පුළුවන් නම් ළමයිනුත් මේකට ඉතාම සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ වගේම ළමයිනුත් එදිනෙදා ජීවිතයට ඒගොල්ලොත් මේ ප්ලීස් කියන වචනේ යොදා ගන්න පුළුවන්. දෙමාපියොත් එක්ක හරි වැඩිහිටියෙක් එක්ක හරි කතා කරද්දි ප්ලීස් කියන එක යොදා ගන්න පුළුවන්. ඉතින් මේ ප්ලීස් කියන වචනේ අපිට යොදා ගන්න ආකාර තියෙන එකක් තමයි අපිට රික්වෙස්ට් එකක් කරද්දි ප්ලීස් යොදා ගන්න පුළුවන්. යම්කිසි ඩිමාන්ඩ් එකක් කරද්දි ප්ලීස් යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පොඩි ළමයි සාමාන්‍ය පොඩි ළමයි යම්කිසි අවධානයක් දිනා ගන්නත් මේ ක්ලාස් රූම් එකක වගේ ප්ලීස් මිස් shall I answer. So I hope you could learn something from this short video. Try to use please in everyday conversation. See.